බැරි වෙච්ච ඒවා ගැන වද වෙවි ඉන්න එපා. ඒවා හදන්න කරන්න පුළුවන් උපරිම එක. අනවශ්‍ය විදියට හිතන්න යන්න එපා. කරන්න බැරි වෙච්ච ඒවා හිතන්න යන්න එපා. බැරි වෙයිද කියලා හිතන්න යන්න එපා. පුළුවන් වෙයිද කියලාවත් හිතන්න යන්න එපා. වැඩ කරන්න. මැෂින් වගේ වැඩ කරන්න. ඉමෝෂන්ස් වලට ඔයාව හැන්ඩල් කරන්න දෙන්න එපා. තරහ යන මැති තරහ ගන්න එපා. ඒක නවත්තන්න පුළුවන් අපිට. හිත ඉන්න එක නවත්තලා පුළුවන්ද දන්නේ නේද? දන්නේ ඉතින් කරලා බලන්න. හරිද? ඒ කියන්නේ දන්නේ කියන්නේ එහෙම කරලා කරණෙවුන් ඉන්නවා. ඒකට උන්ට හරියනවා. එම තමන්ගේ විදිය කියලා නිශ්චිත එකක් නෑ. හරිද? ඔයාට ඒක ඩිසයිඩ් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය වයසේ මිනිස්සු කියන්නේ තමන්ගේ විදිය වැඩිපුරම වෙනස් කරන්න පුළුවන් වයස. ඕගොල්ලොන්ටම තේරෙනවා ඇති ගිය අවුරුදු හිටපෙක්කන් නෙවෙයි මේ ඉන්නේ. සමහර ඒ කාලේ අදහපු ගොන් අදහස් දැන් වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ එහෙම පැහැදිලිව වෙනස් වෙන්න පුළුවන්ම කාලේ ඕගොල්ලෝ ඉන්නේ. වැඩිපුරම එක්ස්පීරියන්ස් එකතු වෙන කාලේ ඕගොල්ලෝ ඉන්නේ. ඉතින් ඕගොල්ලන්ගේ විදිය කියලා එකක් නෑ. සමහර විට ඉතින් මම ඉතින් එහෙමයි